ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ වොලිබෝල් වලට හරිම ආසාවෙන් ඉන්න ගැහණු ළමයි දෙන්නෙක් සාරා සහ එස්මි ගැන. විශේෂයෙන්ම එස්මි එක අතකින් උනත් හරිම දක්ෂයි. ඔව් එයාලගේ යාළුවෝ මිගී සහ අමාඩ් එක සෙල්ලම් කරන්න ගියාම අහන් ලැබෙන කතා තමයි ගෑනු ළමයි පිරිමි ළමයි වගේ නෙවෙයි වගේ දේවල්. ඒක තමයි. ඉතින් මේක තමයි ෂූටින් ස්ටාර්ස් කියන කෘතියේ කොටස් ඇසුරෙන් අපි අද ටිකක් ගැඹුරට කතා කරන්න හිතුවේ. ඒ කියන්නේ පාසල් කණ්ඩායමේ නෑලව අයින් කළාට පස්සේ මේ ගැහණු ළමයි කොහොමද මේ බාධක ජය අරගෙන ක්‍රීඩාවට තැනක් හදාගත්තේ කියන එකයි ඒකෙන් අපිට ගන්න තියෙන පාඩම් ගැනයි. ඇත්තටම ආරම්භය හරිම අසාධාරණයි. අර පිරිමි ළමයි තරගාවලියකට ලෑස්ති වෙනෝ. ඔව්. ඉතින් ඒ නිසා සාරාට එස්මිටයි ආරත් එක්ක පුහුණු වෙන්න බෑ කියනවා. ගැහණු ළමයින්ට වෙනම කණ්ඩායමකුත් නෑ නේද ඒ වෙද්දි? නෑ. ඒ නිසා කියනවා පුහුණු වෙන්න ඕනත් නෑ කියලා. මේක නිකම්ම කනගාටුවක් නෙවෙයි ඒක ප්‍රමාණිකූලව අවස්ථා නැති කිරීමක්. අර යාළුවෝ අමාඩ්ල මිගීල වගේ අයත් මුකුත් කරන්න බෑ වගේ නේද? ඔව් යාලත් අසරණ වෙනවා. ඉතින් මේකට මොකක්ද ප්‍රතිචාරය? එයාලා සුමන ඉන්නේ නෑ නේද? නෑ එස්මි තමයි යෝජනා කරන්නේ අපිම ටීම් එකක් හදමු කියලා. හොඳ අදහසක්. 8 දෙනෙක් එකතුත් වෙන මුලින්. ඒත් ඉතින් පුහුණු වෙන්න තැන අන්න ඒක තමයි ප්‍රශ්නේ. ක්‍රීඩා පිටිය හැමදාම පිරිමි ළමයින්ට වෙන්න වෙලා. සම්පත් බෙදිලා යන විදිහේ අසමානතාවය. උනන්දුව තිබ්බත් වැඩක් නෑ වගේ වෙනවා. ඔව්. ඉතින් යාලා උත්සාහය අතහරිනවා. ඒත් අර වොලිබෝල් ආසාව හිතේ තියෙනවා. එතකොට කොහොමද ආයෙත් පටන් ගන්නෙ? මෙතන තමයි අර හැරුම් ලක්ෂය. එස්මිට හම්බෙන් වගේ අන්තර්ජාලයෙන් හම්බෙනවා ජාතික ශූරී කැමිජි ලොබෝයා ගැන. නියමයි. ඉතින් හිතේ තිබ්බ ආසාවටම එස්මි උදව් විල්ලලා ඊමේල් එකක් යවනවා. ඒක සාර්ථක වෙනවද? පුදුමේ කියන්නේ කැමිල් උදව් කරනව විතරක් නෙවෙයි. මොකද්ද? පාසලටම එන්න එකඟ වෙනවා. ඇත්තටම. ඒක නම් ලොකු දෙයක්. ඔව්. මේකෙන් පේමවාර තමන්ගේ ප්‍රශ්නෙට උදව්වක් පිටින් හොයන එකේ වටිනාකම. කැමීලාවම මොකද වෙන්නේ? නිකන් කතාවක් කරලා යනවද? නෑ ඒක ලොකු බලපෑමක් කරනවා. එයා ඇවිත් දක්ෂතා පෙන්නනවා. ඊට පස්සේ කතා කරනවා ක්‍රීඩාවේ වැදගත්කම ගැන. ශාරීරික යෝග්‍යතාව ගැන විතරක් නෙවෙයි නේද? අනිවාර්යයෙන්ම. ඊට එහා ගිය දේවල්. අර අදිෂ්ඨානය, සැලසුම් කිරීම, නායකත්වය වගේ ජීවන කුසලතා. අනාගතේ රැකියා අවස්ථා පවා ලැබෙන හැටි කියනවා. ඒ වගේම අර යාලා මුහුණ දෙන ප්‍රශ්න සමච්චල් කිරීම වගේ. ඔව්. ඒ ගැනත් කතා කරනවා. ලැජ්ජා වෙන්නේ නැතුව ඒවට ශක්තිමත්ව මුහුණ දෙන්න දිරිමත් කරනවා. විදුහල් පතිනියත් සහයෝගය දෙනවා නේද? ඔව්. එයාගේ සහයෝගයත් ලැබෙනවා. පිළිගත් ආදර්ශයක් ඉස්සරහට ආවම කොහොමද මිනිසුන්ගේ හිත වෙනස් වෙන්නේ කියන එකට හොඳ උදාහරණයක්. හරි. දැන් ඉතින් උනන්දුව වැඩි වෙලා තව අය එකතු වෙනවා ඇති. ඔව්. එතකොට තමයි තවත් ප්‍රායෝගික ගැටලු මතුවෙන්නේ. ඒ මොනවද? සමහරුන්ට අර ඔසප් වීම නිසා පුහුණු වීම එන්න බැර කියනවා. සමහරුන්ට අපහසු බ්‍රා ප්‍රශ්න. හරිම පෞද්ගලික ඒත් වැදගත් දේවල්. හරියටම. මෙතනදිත් උදව්වට එන්නේ කැමිල්ගේ සම්බන්ධතා. එයාගේ යාළුවෙක් ඇමි ඇවිත් මේ ගැන විවෘතව කතා කරනවා. ඒ කියන්නේ සනීපාරක්ෂක ක්‍රම අර ක්‍රීඩාවට පහසු ඇඳුම් ගැන. ඔව්. ඒව ගැන දැනුවත් කරනවා. ඒකෙන් අර මානසිකව තිබ්බ බාධාවකුත් අයින් වෙනවා. අනුග්‍රහකයෝ හොයාගන්නත් මඟ පෙන්වනවා. ක්‍රීඩාවයි ඉගෙනීමයි සමවර කරගන්න එක ගැනත් කතාවේ කියවෙනව නේද? අර මාර්තා කියන කෙනා. ඔව් මාර්තා දක්ෂම ක්‍රීඩිකාව. ඒත් මුලි ඉගෙනීමට එච්චර උනන්දුවක් නැහැ. ඒත් කණ්ඩායමේ ඉන්න නම් ඉගෙන ගන්නත් ඕන කියන තැනට ආවම එයා මහන්සි වෙලා දෙකම සමවර කරගන්නවා. එතකොට එයාට තේරෙනවා ක්‍රීඩාවෙන් ලැබෙන විනය අනාගතයට සමහර විට ශිෂ්‍යත්වයකට උදව්වක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ක්‍රීඩාවද ඉගෙනීමද කියන එක නෙවෙයි දෙකම පුළුවන් කියන එක. හරියටම අනිත් එක එයාලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්නත් ඉගෙන ගන්නවා. අර ක්‍රීඩා පිටියේ ප්‍රශ්නේ වගේ. ඔව්. පිරිමි ළමයි එක්ක කතා කරලා දෙගොල්ලොන්ටම හරියන කාලසටහනක් හදා ගන්නවා. ගෙදර වැඩ දෙවත් මොකක් හරි තිබ්බනේ. ඔව් දෙමාපියෝ එක කතා කළලා ගෙදර වැඩ බෙදා ගන්න පිරිමි ළමයිනුත් එකඟ කරවනවා. එතකොට යාලට පුහුණුවීම් වලට වෙලාව හම්බෙනවා. සාමූහික උත්සාහය සාකච්ඡාව තමයි එතන වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම. මේ හැම දෙයකම ප්‍රතිඵලය මොකක්ද? එයාලා පාසල් අතර තරඟාවලිය දිනනවා. නියමයි. ඒකටත් වඩා අර වසර අවසාන නැටුමේදී යාලා ලොකු පණිවිඩයක් දෙනවා. මොකද්ද? ගැහණු ළමයින්ට අම්මලා දොස්තරලා ටීචර්ලා විතරක් නෙමෙයි දක්ෂ ක්‍රීඩිකාවන් වෙන්නත් පුරුවන් කියලා. හරිම ලස්සනයි. කතාව ඉවර වෙන්නේ සාරාගේ උපන්දිනයේ දවසේ අර මුලින් සෙල්ලම් කරන්න බැරි කිව්ව පිරිමි ළමයිනුත් ඇතුළව හැමෝම එකට වොලිබෝල් ගහනවා. ආකල්ප වෙනස් වීම තමයි නියම ජයග්‍රහණය. ඒක තමයි. ඉතින් මේ කතාවෙන් අපි දැක්කේ අර ප්‍රතික්ෂේප වුණ තැන ඉඳන් බාධක ගොඩක් මැදින් අදිෂ්ඨානයෙන් අනිත්‍යයේ උදව්වෙන් කැමිල් ඇමි විදුහල්පතිනිය වගේ ප්‍රායෝගික විසඳුම් හොයාගෙන කොහොමද සාර්ථකත්වයට යන්නේ කියලා. ඔව්. ඒ වගේම ආකල්ප වෙනස් වෙන හැටි
ආදර්ශ චරිත කොච්චර වැදගත්ද? ක්‍රීඩාවෙන් ජීවිතේට ලැබෙන දේවල්, අධ්‍යාපනයේට එක තියෙන සම්බන්ධය වගේ දේවලුත් පැහැදිලි වුණා. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරන්නම්. මේ කතාවේ වගේ ක්‍රීඩාව කියන එක ශේෂ්ත්‍රයක තියෙන අදහස් වලට අභියෝග කරන එක තරුණ කාන්තාවන්ට එයාලගේ ජීවිතේ සමාජයේ තවත් ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙන්න කොහොමද ශක්තියක් වෙන්නේ? එහෙමත් නැත්නම් ඒ වෙනස කරන්ද අර අමාඩ් මිගී වගේ යාළුවන්ගේ විදුහල්පතිනිය වගේ අයගේ සහයෝගය කොච්චර තීරණාත්මකද කියන එක ගැන හිතන්න පුළුවන්.